අද වීඩියෝ එකේ අපි බලන්නේ වෙබ් පේජ් එකක් ස්ක්‍රේප් කරලා ඒකේ තියෙන ඩීටේල්ස් Excel sheet එකකට ඔටෝමැටිකලි සේව් කරගන්න සරල රොබොට් කෙනෙක් හදාගන්න කොහොමද කියලා. උදාහරණයක් වශයෙන් මේකෙදි මම ඔයාලට පැහැදිලි කරනවා product title එක, price, links වගේ details Excel file එකකට ඔටෝමැටිකලි සේව් කරන්න Python script එකක් හදාගන්න කොහොමද කියලා. මේකට මම යොදාගන්න site එක තමයි woodblocks.lk.com site එක. මේ ස්ක්‍රිප්ට් එකෙන් බේසිකලි කරන්නේ වෙබ්සයිට් එක ඕපන් කරලා මේ තියෙන අදාළ පේජ් එක through scroll කරලා products ටික load වෙනකන් ඉඳලා ඊට පස්සේ product title එක, price එක, ඒ වගේම product URLs scrape කරලා Excel එකකට push කරන එක. දැන් මම ඔයාලට code එක step by step explain කරන්නම්. මේ තියෙන අපේ ස්ක්‍රැපින් රොබොට්ට අදාළ කෝඩ් එක. මේක ඔයාලට මගේ GitHub ප්‍රොෆයිල් එකෙන් අරගන්න පුළුවන්. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා. මුලින්ම මේ විදිහට අපි යූස් කරන ලයිබ්‍රරිස් ටික ඉම්පෝට් කරගන්න ඕන කෝඩ් එකේ මුලින්ම. මේකදී අපි time library එක ඉම්පෝට් කරගන්නවා. මොකද ඒකෙන් කරන්නේ ස්ක්‍රෝල් කියන්නේ අපේ robot web page එක through scroll කරද්දී ඒකට waiting time එක set කරන්න. එතකොට දෙවෙනි library එක විදිහට pandas අපි use කරන්නේ scrap කරගත්තු data ටික Excel file එකට save කරගන්න. ඒ වගේම අපි beautiful soup library එක use කරනවා HTML එක pass කරලා data ටික extract කරගන්න. ඒ වගේම අපි undetected Chrome drive එක සහ URL join එක use කරනවා automation එක browser එකෙන් block කරන එක යම් තාක් දුරකට අඩු කරගන්න සහ relative links තියනවා නම් ඒ relative links ටික full URLs බවට convert කරගන්න. මේ තියෙන අපේ configuration section එක. මේකෙදි shop URL කියන variable එකෙන් scrap කරන්න හදන website එක set කරලා තියෙනවා අපි. ඒ කියන්නේ මෙතනදී අපි website එක විදිහට තෝරගත්තේ woodblocks නේ. woodblocks එකේ home page එක තමයි අපි scrap කරන්න හදන්නේ. එතකොට මේකෙදී scroll times කියන එකෙන් අදහස් වෙන්නේ කොච්චර වාරයක් scroll කරන්නද ඕන කියන එක. ඒ කියන්නේ අපේ robot කොපමණ වාර සංඛ්‍යාවක් ඒ web page එක scroll කරන්න ඕනද කියලා අපිට දෙන්න පුළුවන්. ඒ වගේම scroll pause එකෙන් අදහස් කරන්නේ කියන්නේ scroll එකෙන් scroll එකට කොච්චර වෙලාවක් නතර වෙලා ඉන්න ඕනද කියන එක. ඒ කියන්නේ එක scroll එකක් කරලා ඉවරලා අනිත් scroll එකට යන්න කලින් කොපමණ වෙලාවක් මේක නතර වෙලා ඉන්න ඕනද කියන එක තමයි අපිට මේකෙන් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන init drive කියන function එකෙන් අපි කරන්නේ Chrome browser එක undetected mode එකෙන් open කරගන්න එක. ඒ කියන්නේ normal Selenium browser වලට වඩා මේ init drive කියන function එක හරහා undetected Chrome drive use කරලා මේක open කරපුවාම මේක වෙබ්සයිට් වලින් බ්ලොක් වෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. ගොඩක් සයිට් වලින් automatic scrapping block කරනවා. ඒ කියන්නේ ඒ blocking avoid කරන්න තමයි undetected Chrome drive use කරන්නේ අපි. ඊළඟට අපි යනවා scroll page කියන function එකට. මේ function එකෙන් තමයි browser එක automatically scroll වෙන්නේ. එතකොට වෙබ්සයිට් එක product cards lazy loading or infinite scroll තියනවා නම් ඒ කියන්නේ ගොඩක් පල්ලෙහාට scroll කරගෙන යන්න තියෙන වෙබ්සයිට් එකක් නම් ඒකෙදි අපේ robot scroll කරලා අලුත් items තියනවා නම් පල්ලෙහාට යන්න අලුත් products load වෙනවා නම් ඒ items ටික load කරගන්නවා. අපි මෙතනදී කරන්නේ scroll කිරීම repetition එකක් කරලා height එක compare කරන එක. scroll එකක් කරද්දී page height එක වැඩි වෙනවා නම් අලුත් products load වෙලා තියෙනවා කියලා robot identify කරගන්නවා. new height එකත් පරණ height එකත් එකම නම් items load වෙලා ඉවරයි කියලා එයා identify කරගන්නවා. එතකොට scrolling loop එක break වෙලා break වෙනවා. මේ logic එක නිසා අපිට web page එක
ස්ක්‍රෝලින් හේට් එක කොච්චරක් වුණත් ඒ පේජ් එක ස්ක්‍රැප් කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ ස්ක්‍රැප් shop page කියන ෆන්ක්ෂන් එක ගැන. මේකෙදි තමයි අපි actual scraping process එක ස්ටාර්ට් කරන්නේ. අපේ රොබොට් මුලින්ම වෙබ්සයිට් එක ඕපන් කරලා තප්පර 5ක් ඉන්නවා. එහෙම ඉන්න හේතුව තමයි ඒ කියන්නේ පේජ් එකක් සමහර පේජස් තියෙනවා ඒකේ තියෙන කන්ටෙන්ට්ස් ප්‍රමාණය වැඩි වුණාම ලෝඩ් වෙන්න වෙලා යනවා. ඒ හින්දා තමයි අපි මෙතන තප්පර 5ක ඩිලේ එකක් දාලා තියෙන්නේ ස්ලීප් මෝඩ් එකක් වගේ. එතකොට ඊට පස්සේ ස්ක්‍රෝල් පේජ් කියන ෆන්ක්ෂන් එක කෝල් කරලා පේජ් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් ටික ලෝඩ් කරගන්නවා අපේ රොබොට්. ඊට පස්සේ ස්ක්‍රෝල් කරලා ඉවර වුණාට පස්සේ beautiful soup library එක යූස් කරලා page එක HTML form එකකට convert කරගන්නවා. ඒකෙන් product cards identify කරගන්න selectors use කරනවා. වෙනස් websites වල product card classes වෙනස් නිසා අපි selectors list එකක් try කරනවා. ඒ වයින් එක select එකක් හරි match වෙනවා නම් එතන products තියෙනවා කියලා අපේ robot identify කරගන්නවා. එතකොට scraping process එක start වෙලා title එක, price එක, ඒ වගේම URLs ටික extract කරලා list එකට add කරගන්නවා අපේ robot. හරි. දැන් product card එකක් ඇතුළට ගියාම අපි scrap කරන්න තියෙන්නේ basic details. මුලින්ම title එක අපි grab කරගන්නවා. ඒකට match වෙන selectors කීපයක් try කරනවා. ඊට පස්සේ product link එක ahref tag එකෙන් ගන්නවා. ඇත්තටම ඒ කියන්නේ ගොඩක් වෙබ්සයිට් product links full URL එකකින් දෙන්නේ නැහැ. ඒවට කියන්නේ relative links කියලා. කියන්නේ link එකේ භාගයක් විතරයි දෙන්නේ. සම්පූර්ණ link එකම දෙන්නේ නැහැ. මොනවා වුණත් දැන් ඒ වගේ site එකක වුණත් ඒ වගේ relative links තියෙන site එකක වුණත් අපිට URL join කියන library එක use කරලා ඒක full URL එකක් කරගන්න අපේ robot ට පුළුවන්. ඊට පස්සේ කලින් වගේම price element එක search කරලා price value එකත් අපිට extract කරගන්න පුළුවන්. ඊට පස්සේ අවසානයේදී scrapped item list එක pandas data frame එකක් බවට convert වෙලා output.xlsx කියන අපේ file name එක අපේ excel file එකට save වෙනවා. ඊට පස්සේ අවසානයේදී browser එක quit වෙනවා. අපි දැන් මේ කෝඩ් එක run කරලා බලමු කොහොමද අපේ robot වැඩ කරන්නේ කියලා. අපි terminal එක open කරගෙන command එක දෙනවා python අපේ python project එකේ name එක තියෙන webrobot.py කියලා file එක. ඊට පස්සේ අපි command එක දීලා බලමු. මේ විදිහට මුලින්ම web browser එක open වෙනවා. ඊට පස්සේ අදාළ page එකට ගිහින්ලා අපේ robot automatically ඒක scroll කරනවා. scroll කරලා products ටික save products 3ක් එයා save කරගෙන තියෙනවා. rows 3ක. දැන් බලමු මේක. මේ තියෙන අපේ ෆයිල් එකේ name එක මේ තියෙන excel ෆයිල් එක අපේ මේ තියෙන අපි extract කරගත්තු data ටික
අපි ටයිටල් එක එක්ස්ට්‍රැක්ට් කරලා තියෙනවා, ප්‍රයිස් එක සහ URL එක. මේ තියෙන ප්‍රොඩක්ට්ස් තුනේ ටයිටල් එකයි ප්‍රයිස් එකයි URL එකයි තමයි අපි මේ විදිහට මෙයාගේ Excel sheet එකට එක්ස්ට්‍රැක්ට් කරගත්තා. මේ ස්ක්‍රිප්ට් එකෙන් අපිට හරිම ලේසියෙන් ස්ටැටික් වෙබ්සයිට්ස් ස්ක්‍රැප් කරන්න පුළුවන්. මෙයාගේ ඕනම ස්ටැටික් වෙබ්සයිට් එකක් වෙබ් පේජ් එකක් ස්ක්‍රැප් කරගන්න දැන් ඔයාලට පුළුවන්.